Hello everyone, welcome to Serendip Tutor Blogs. In today's video, we'll be exploring Industry Expo 2025. This was not just an exhibition, but a celebration of innovation and creativity. From small and medium entrepreneurs to students, vendors, and even robots, the expo was buzzing with energy. One of the highlights was the dialogue stall, where they showcased some exciting technology. They had virtual reality games that drew huge crowds and a robot that was interacting with the visitors. Another eye catching booth was by XT, who introduced a very unique vending machine. This machine had a hot side and a cold side. So in the middle, you can make tea, matcha, hot chocolate, while one corner offered chilled bakery items and another had store-bought treats like fruit juices. Honestly, I think this is something that schools and universities should really invest in. It's so convenient and creative. And in this video, I'll be covering interviews of certain students, small and medium entrepreneurs. As a teacher, I always favor and embrace Sri Lankan talent. So I have paved a small way to these people who will showcase their creativity and their talent. In the Vijaya product stall, there was a special cooking demonstration done by Chef Don, and he was using Vijaya Products' new fish masala to make a cooking demonstration, and it was enjoyed by many who attended. මන්දදිරි සිලොන් ආයතනයේ අපේ මේ ප්‍රොඩක්ට්ස් ඔක්කොම තියෙන්නේ නැචරල් විදියට හදලා ඒ කියන්නේ ප්‍රසර්වේටිව් මුකුත් දාන්නේ නැතුව අපි කරන්නේ අපේ හෙයා ඔයිල් තියෙනවා බොඩි ඔයිල් තියෙනවා ෆේස් ඔයිල් තියෙනවා එතකොට සෝප් වර්ග තියෙනවා තව සිලොන් ස්පයිසස් මික්ස් එකක් යනවා ඒකේ කුරුඳු ගම්බිරි සෙනසල් කරාබු නැටි වේලි චිගුරු තියෙන්නේ ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා මෙතන එතකොට ඕක තමයි අපේ කියන්නේ බේස් එක ප්‍රොඩක්ට්ස් වල ලිප් බාම් තියෙනවා අපි කස්ටමයිස් ප්‍රඩක්ස් කරනවා කස්ටමට ඕන විදියට පැක් හදල දෙනවා ස්පාකික්ස් වගේ ඔයිටික තමයිති මේ මගේ දෙවනි එක්සිබිෂන් එක මේ ඉන්ඩස්ට්‍රියල් එක්ස්පෝ යවුරුදු තමයි ෆස් ටයිම් දැම්මේ එතකොට දැන් අවුරුදු දෙකක් විතර වෙනවා මේක පෑනක් පැල කරන්න පුළුවන් පරිසරහිතකාමී පැලවෙන පැනක් තමා මේ නිෂ්පාදනය කරන්නේ සය වගේ පැන්සල් තියෙනවා පෑනත් පැන්සලත් ලිලි උරුණහම විසිකරන්න ඕනේ නැහැ ගෙදර ගෙනල්ලා පෝච්චි එක දාපුවම මේ පෑනයි පැන්සලයි පැල කරන්න පුළුවන් මම මේක පටන් අරන් දැන් අවුරුදු 5ක් විතර වගේ වෙනවා ඒ කාලෙදි තමයි මම පටන් ගත්තේ ඕනම කෙනෙක්ට මේ පෑන පැන්සල මිලදී ගන්න පුළුවන් මගේ යනවා රූට් ලින්ක්ස් කියන බ්‍රෑන්ඩ් එකෙන් තමයි යන්නේ මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් 077 680 620 4 It is so nice to see how Sri Lankan entrepreneurs are really taking sustainability and organic products very seriously. The next stop I made was at the Telia stall, where I picked some specialty teas. The person at the stall shared some unique and interesting information with me. Apparently, more and more Sri Lankans are drinking chamomile and other specialty tea, which is a refreshing shift in the local tea culture. ප්‍රඩක් ගැන කතා කරනවා නම් මැඩම් මේ ප්‍රඩක්් මේ ඔක්කොම වීගන් ඒ වගේම නැචුරල් ගලූටන් ප්‍රී ප්‍රඩක්් තමයි අපි හදන්නේ ඒ වගේම අපේව ස්වභාවිකේව තියෙන්නේ කිසිම කෘතිම රසකාරකයක් එකතු කරන්නේ නැහැ ප්‍රඩක්ට් රේන්ජ් එකක් තියෙනවා අපි ගාව එකක් තමයි මේ හර්බල් කැප්සියුල් තියෙනවා අපි ගාව හර්බල් කැප්සියුල් වර්ග 14ක් තියෙනවා ඒ වගේ එක හෙල්ත් බෙනිෆිට්ස් ලැබෙනවා මේක පුඩ් සප්ලිමන්ට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම අපි ගාව තියෙන උමාමි ෆ්ලේවර් එක එන නැචරල් ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් හදපු ඒ කියන්නේ විම්මල් ඒ වගේම වෙජිටබල්ස් කීපයක් එකතු කරලා හදපු මික්ස්චර් එකක් ඒක අපිට ස්වභාවික රසකාරකයක් විදිහට එකතු කරන්න පුළුවන් රයිස් හදද්දී ඒ වගේම සුප් එකකට වගේ එකතු කරන්න පුළුවන්
ඊට අමතරව අපේ තියෙන සුපර්පුඩ් චේන් එකක්. ඒ සුපර්පුඩ් චේන් එකේදී අපි liver health එකට අපේ එක ප්‍රොඩක්ට් එකක් තියෙනවා. අනිත් එක තියෙනවා collagen booster එකක්. ඒ කියන්නේ අපේ ඇඟ ඇතුලේ collagen නිපද වෙන්න. ඒ වගේම ආයෙ තියෙනවා අපි ගාව gut health එකට. ඒ වගේම අපේ immune system එකට අදාළ වෙන ප්‍රොඩක්ට් එකකුත් තියෙනවා. ඒක අපිට ටී එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. නැත්නම් අපිට පුළුවන් මේ උණු වතුර අරගෙන ඒකට මේකින් හැන්දක් වගේ දාලා දිය කරලා හදලා බොන්න පුළුවන්. ඊට අමතරව මිස් අපි ගාව තියෙනවා මේ සෝස් වර්ග කීපයක්. මේ හැම එකටම අපි කිසිම ප්‍රිසර්වේටිව් එකක් ඇඩ් කරලා නැහැ. ෆර්මන්ටඩ් සෝස් තමයි තියෙන්නේ. එකක් අපි ගාව තියෙනවා බ්ලැක් පෙපර් එක ටැමරින් සෝස් එකක්. ආයෙ අපි ගාව තියෙනවා පයිනැපල් එක ස්කොච් බොනට්. අනිත් එක අපි ගාව තියෙන රෝමැංගෝ එක ස්කොච් බොනට්. අනිත් එක ඇම්බ්‍රෙල්ලා එක ස්කොච් බොනට්. ඒ වගේම අපි ගාව තව තියෙන පොල් රොටි මික්ස්චර් එකක්. ඒක ගැන කතා කරනවා නම් මිස් ඒක අපි ග්ලූටන් ෆ්‍රී. ග්ලූටන් කියන්නේ සාමාන්‍යයෙන් සමහර අයට ඇලර්ජි වෙනවනේ. ඒ නිසා අපි ඒකට පාම් පිටි ඇඩ් කරලා නැහැ. රයිස් ෆ්ලවර් සහ කැසාවප්ලා ඒ වගේම රොටි හදන්න අවශ්‍ය අනිකුත් ඉන්ග්‍රීඩියන්ට් ඔක්කොම මේකට ඇතුළත් කරලා තියෙනවා. ඒ රොටි මික්ස්චර් එකෙන් පොඩ්ඩක් අරගෙන වතුර අරගෙන අනලා රොටිය පුලුස්ස ගන්න පුළුවන්. ඊට පස්සේ මිස් අපි ගාව තියෙනවා අයිස් ටී වර්ග කීපයක් එක එක ෆ්ලේවර්ස් වලින්. හැබැයි මිස් මේ එක ෆ්ලේවර් එකක්වත් අපි කෘත්‍රිමව හදපුවා නෙමේ. කුරුඳු කුඩු ඊට පස්සේ ආයේ ජින්ජර් ඊට සිනමන් ඒ වගේ ඒවා ඇඩ් කරලා තියෙනවා. මේකට නම් මිස් අපි ප්‍රිසර්වේටිව් එකක් දාලා තියෙනවා. මොකද මේක කල් තියාගන්න අමාරුයි අපිට. ඒ නිසා ප්‍රිසර්වේටිව් එකක් ඇඩ් කරලා තියෙනවා. ආය අපි ගාව තියෙනවා මිස් පෑන්කේක් මික්ස්චර් එකක් ෆ්ලේවර්ස් 3කින් තියෙනවා. එකක් සිනමන් අනිත් එක ක්ලෝ ෆ්ලේවර් එක අනිත් එක කාඩමම්. මේකත් මිස් ඔක්කොම ඉන්ග්‍රීඩියන්ට්ස් මික්ස් කරලා තියෙන්නේ. ඒ මේකිනුත් පවුඩර් එකක් අරගෙන ෆ්‍රෙෂ් මිල්ක් එක බිත්තරයක් දාලා හදාගන්න විතරයි තියෙන්නේ. කවුරු හරි අපිව කන්ටැක්ට් කරගන්න ඕන නම් මිස් මේ අපේ මැනේජින් ඩිරෙක්ටර් ඉන්නවා. නම්බර් එක 071 492 0442. Another exciting section at the expo was the cosmetic and the footwear area. So there were free samples given by cosmetic companies, and there were so many other products such as snail mucin, serums, pomegranate body lotions, and so many other premium products available. The hot seat stall, I really wanted to interview them, but they were extremely busy, so I just made a video. I got a chance to try their Nakmoi sweet chili sauce. It was really nice. They have a wide array of Asian inspired hot sauces, and their branding was so good it stood out and it was very eye catching. 40% of Sri Lanka's population works under the agricultural sector or depends on the we all depend on the agricultural sector of Sri Lanka. They are the stepping stones of our country, so this product is developed to help them. This is a prototype, so we don't have the full thing yet. We are trying to do it because it's really important to help these people, because sometimes they are the way economically it's unfair for them because they struggle to make a living. And when you get the yield from harvesting crops, and when you get the yield around a big amount of the yield is gone due to bad pests or bad weather conditions, and even with too much sun, nutritions in the crops will go out, the essential nutrition for us to consume. This is in the drying process, so this is to help the drying process and help the people of the the agricultural sector. So ලංකාවේ වේස් මැනේජ්මන්ට් වල බලපුවම දැන් ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒකට එකක් තමයි වේස් කලෙක්ට් කරන කට්ටිය හරියට වේස් කලෙක්ට් කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ ඩස්ට්බින් තියෙන තැන දන්නේ නැහැ. සහ ඒගොල්ලෝ හරියට ෆීල්ඩ් ලෙවල්ස් දන්නේ නැහැ ඩස්ට්බින්ස් වල. අපි මේ සිස්ටම් එක ඩෙවලොප් කරලා තියෙනවා. ස්මාර්ට් වේස් මැනේජ්මන්ට් සිස්ටම් එක. ඒකට මේක අපි ටාගට් කරනවා පබ්ලික් යූසර්ස්ලා, ඇඩ්මිනිස්ට්‍රේටර්ස් and වේස් කලෙක්ටර්ස්ලා. ඊට පස්සේ අපි මේ තියෙන්නේ අපි හඳුන් ප්‍රොඩක්ට් එක. ඒ ප්‍රඩක්් එක අපේ සැරි දැකම කරා මේ තියන්නේ ඒක අපි පිසිබික් යන හල දෙෙන ඒ අපි කස්ම
ඩිසයින් කරලා print කරගන්න. පබ්ලික් යුසර්ස්ලාට ඒගොල්ලන්ගේ ළඟම තියෙන දස්මින් එක සර්ච් කරගන්න. මම ඒක ගැන එක්ස්ප්ලেইন කරන්න. ඒකට ඒකේ තියෙන පෝස්ට් මැනේජ් කරන්න තමයි මේ පේජ් එක තියෙන්නේ. ඊට පස්සේ එතනින් තියෙන හෙල්ප් ඩෙස්ක් එකක්. ඒ හෙල්ප් ඩෙස්ක් එකෙන් ලැබෙන ක්වෙස්චන්ස් වල රිප්ලයි කරන්න ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලාට තියෙන පැනල් එක තමයි. ඒකට ඒ දෙක නම් මේ මොබයිල් ඇප් එකේ තියෙන ඉච්චරයි. ඊට මේ තියෙන්නේ අපේ වෙබ් ඇප් එක. ඒකට මේක තියෙන පබ්ලික් යුසර්ස්ලාට. ඒකට මේ තියෙන්නේ හෝම් පේජ් එක. ඊට පස්සේ මේ තියෙන ට්‍රැකින් පේජ්. මේක තමයි most ස්පෙෂල් ෆීචර් එක. මොකද මම කලින් කිව්වාගේ වේස්ට් ඩම්ප් කරන්න පබ්ලික් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ගේ ඩස්ට්බින් එක හොයාගන්න. කියන්නේ ළඟ තියෙන ඩස්ට්බින් එක හොයාගත්තත් ඒක ෆිල් ලෙවල් එක දන්නේ නැහැ. ඒකින්ද ඒගොල්ලෝ එතන කොහෙද දාලා නැහැ. ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ. ඒකට සොලියුෂන් එක විදිහට අපේ මේ වෙබ් ඇප් එකේ අපි ලොකේෂන් එක අනුව ළඟම තියෙන ඩස්ට්බින්ස් ටික හොයලා පෙන්නනවා. ඒකට එතනින් අපිට එක ඩස්ට්බින් එකක් සිලෙක්ට් කරලා ඒකේ තියෙන ෆිල් ලෙවල් එක ලොකේෂන් එක ඒ වගේ ඩීටේල්ස් view කරන්න පුළුවන්. ඒකට අපිට මේ ඩස් අපි ගාව තියෙන වේස්ට් එකත් එක්ක අපිට මේක ෆිල් ලෙවල් එක කැල්කියුලේට් කරලා අපිට ඒ ඩස්ට්බින් එකට යන්න ඕනද නැත්නම් වෙන ඩස්ට්බින් එකකට යන්න ඕනද කියලා හිතන්න පුළුවන්. අපිට දැන් මේ ඩස්ට්බින් එක යන්න වෙන ඒකේ අපිට වේස්ට් කියන්නේ අපේ ප්‍රමාණය වැඩි නම් අපිට ඊළඟ ඩස්ට්බින් එකට ගිහිල්ලා ඒකේ ෆිල් ලෙවල් එක චෙක් කරලා ඒක ඇති නම් ඒකට යන්න පුළුවන්. ඒකට ඊට අමතරව අපේ වෙබ් ඇප් එකේ AI assistant කෙනෙක් ඉන්නවා. ඒ AI assistant එකෙන් අපිට ප්‍රශ්න අහන්න පුළුවන් මේ සිස්ටම් එකට අදාළව පබ්ලික් යුසර්ස්ලාට තියෙන ප්‍රශ්න. يعني මේ සිස්ටම් එක යූස් කරන්නේ කොහොමද? ඊට පස්සේ ඒ වගේ හෙලෝ අපි කොඩිසිං හෝල්ඩිං ප්‍රයිවට් ලිමිටඩ් එකෙන් අපේ කම්පැනි එකට අපි නම දාලා තියෙනවා ඕගනික් එස්එල් කියලා. ඔයාලට අපි ගාව තියෙනවා ගන්න මේ ready to eat product ටික. ඒ වගේම අපි ගාව තියෙනවා insulin tea වගේ herbal tea ගොඩක්. ඒ වගේම අපි ගාව තියෙනවා කිතුල් හකුරු, කිතුල් පැණි වගේ දේවල්. ඉතින් ඔයාලට මේ ප්‍රොඩක්ට් අපේ වෙනත් අනිත් අයත් එක්ක බැලුවම වෙනස් වෙන්නේ අපි මේ කිසිම ප්‍රොඩක්ට් එකකට කල් තියාගන්නවත් කිසිම වර්ණකයක්වත් රසකාරකයක්වත් යූස් කරලා නැහැ. මේ හැම ප්‍රොඩක්ට් එකක්ම ඒ කියන්නේ අපි මෙතන මේ තියලා තියෙන්නේ රස බලලා ගන්න පුළුවන් ගන්න කෙනෙක්ට පැහැදිලිවම තේරෙනවා රස බැලුවාම මේකට කිසිම ප්‍රොඩක්ට් වර්ණකාරකයක්වත් රසකාරකයක්වත් කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක්වත් යූස් කරලා නැහැ කියලා. එහෙම තමයි අපි වෙනත් අනිත් ප්‍රොඩක්ට් එක බැලුවම අපේ ප්‍රොඩක්ට් එක කැපී පේන්න අපි දාලා තියෙන උපක්‍රමය ඒක. ඊට අමතරව අපි මේ හැම ප්‍රොඩක්ට් එකක්ම USA, UK, කැනඩා, නිව්සීලන්ත වලට එක්ස්පෝර්ට් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් අපි හොයාගන්න organicsl.com.lk කියලා organicsl.lk කියලා සර්ච් කරලා හරි නැත්නම් අපේ මේ www.kodisingholding.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් අපේ තියෙන ඕනෙම ප්‍රොඩක්ට් එකක් පර්චේස් කරලා ඔයාලා ගෙදරටම ගෙන්න ගන්න. Thank you. මෙතනදී හදලා තියෙන්නේ ලංකාවේ ග්‍රැෆයිටුයි ක්ලේයි එකතු කරලා පිටරටින් ගෙන්වන කමර්ෂල් ටයිප් ඉලෙක්ට්‍රෝඩ්ස් වෙනුවට හොඳ ආදේශකයක් විදිහට ලංකාවේ තියෙන මිනරල්ස් යූස් කරලා කමර්ෂලි අවේලබල් ඉලෙක්ට්‍රෝඩ් වලට හොඳ සබ්ස්ටිටියුට් එකක් විදිහට ඉලෙක්ට්‍රෝඩ් එකක් තමයි මේ අපි නිපදවලා තියෙන්නේ. මේකෙදි මේ තියෙන්නේ අපි ඒකට සඳහා භාවිතා කරපු මෝල්ඩ්. මේකෙදි අපි ග්‍රැෆයිට් සහ ක්ලේ හතරට එක අනුපාතයෙන් තමයි මිශ්‍ර කරලා මේ ඉලෙක්ට්‍රෝඩ් නිපදවලා තියෙන්නේ. ඒ වගේම මේවා අපි දැනට සරල තාක්ෂණික ක්‍රමවේදයක් යටතේ නිපදවලා දැනට ලංකාවෙම ඉංජිනේරු ආයතනයක් කරහා කමර්ෂලි ෆැබ්‍රිකේට් කරන්නත් ඉනිෂියේට් කරගෙන තියෙනවා. ඒ වගේම මේක විද්‍යාගාරවල පරීක්ෂණ සඳහා භාවිතා කරන්න පුළුවන් මට්ටමේ ඉලෙක්ට්‍රෝඩ් තමයි අපි මේකෙදි නිපදවන්න බලාපොරොත්තු. ලෝකෙ පුරාම වීගන් පොපියුලේෂන් එක ඉහළ යමින් පවතින නිසා වීගන් පොපියුලේෂන් එකේ රික්වයර්මන්ට්ස් ෆුල්ෆිල් කරන්න ඇනිමල් බේස්ඩ් ප්‍රොඩක්ට්ස් වලට ඔල්ටර්නේටිව්ස් විදිහට ප්ලාන්ට් බේස්ඩ් ප්‍රොඩක්ට්ස් රේන්ජ් එකක් තමයි අපි ඩෙවලොප් කරලා තියෙන්නේ. එතකොට අපි සාමාන්‍ය කවුස් මිල්ක් පාවිච්චි කරලා හදන යෝගට් එකක් වෙනුවට අපි කොකනට් මිල්ක් පාවිච්චි කරලා හදන යෝගට් එකක් ඩෙවලොප් කරලා තියෙනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් මස් පාවිච්චි කරලා හදන සොසේජස් බර්ගර් පැටි වෙනුවට අපි ප්ලාන්ට් බේස්ඩ් ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරලා vegan sausages, vegan burger patties develop කරලා තියෙනවා. එතකොට මේ හැම දෙයකදීම local agricultural based commodities තමයි අපි පාවිච්චි කරන්නේ. ඒතකොට local agricultural based commodities වලට value addition එකක් මෙතෙන්දි සිද්ධ වෙනවා. මේ හැම product එකක්ම vegan population එකට අමතරව විවිධ දැන් සෞඛ්‍ය හේතු, පාරිසරික හේතු, ආගමික විශ්වාස, animal welfare ඒ වගේ විවිධ හේතු හින්දා animal based products consume කරන්නේ නැති පාරිභෝගික ජනතාවට හොඳ option එකක් කියලා අපි හිතනවා. ඊපස්සේ vegan sausage එකක් අපි develop කරලා තියෙනවා. vegan yogurt substitute එකක් develop කරලා තියෙනවා. අපි කාර්මික තාක්ෂණ ආයතනය
එතකොට මේ ප්‍රොඩක්ට්ස් ගැන ඉන්ට්‍රස්ටඩ් නම් කාර්මික තාක්ෂණ ආයතනයේ අමතන්න පුළුවන්. Yusuf Farhan from Zahira College. So basically, I'm the founder of Apollo AI, Sri Lanka's first ever curriculum aligned AI assistant. Apollo AI is an AI that is curriculum aligned, trained on the Sri Lankan syllabus. So students can actually learn just like how they learn from a tutor, and it's also personalized. And then Apollo AI is something way better than ChatGPT. It does not give just random answers. It gives proper and verified answers from your school textbook. And it's also personalized and made for students. So Apollo AI understands each and every student and explains it according to the student's understanding level. Thank you. මේක එකන ඔටෝමටික් සිිස්ටම් එක සෝලවලින් තම පාවෙන්න එක එතකොට මෙතන තියෙන ඔටමටික් රේල්ව ගෙත් සිිස්ටම් එක ඒකින් වෙන්නේ අපි සෙන්සස් හයි ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ සෙන්සස් වලින් ඩිටෙක්ටුන හම ඔටමටිකලි ඇරෙන්න්න වෙහෙන්නේ හදල තියෙන ආයත් අතන තියෙන ඔටමටික් රේල් ටක් චේන්ජි සිිස්ටම් එක එතන යුෂලි ලංකාවෙන මැනුවලි තමයි එක වෙන් අපි කරන්න තියෙන්නේ ඒකට සිම් මොඩල්ස් දාලා සිම්මොලස් දාලා චේන්ජ් කරනවා. ඒක ස්විච් එක අපි හදලා තියෙන්නේ ස්ටේෂන් එකට යන්න. ඒක ස්ටේෂන් එකකින් දාම ස්ටේෂන් මාස්ටර් කරන්න පුළුවන්. එතකොට ක්‍රොසින් එකට අපි AI CCTV කැමරාස් දානවා. ඒක ඔබ්ස්ටකල් ඩිටෙක්ෂන් එක. මොකක් හරි ඔබ්ස්ටකල් එකක් තිබ්බොත් ඒකේ මොකද්ද කියන එකයි ඒකෙන් ඉඳන් ට්‍රේන් එකට කොච්චර ඩිස්ටන්ස් එකක් තියෙනවද කියන එක නොටිෆිකේෂන් එකක් වගේ ට්‍රේන් එකටයි ස්ටේෂන් එකයි දෙකටම යනවා. ඒකෙන් අපිට 100% ගැරන්ටි කරන්න බෑ ඇක්සිඩන්ට් එකක් වෙන්නෙම නැහැ කියලා. ඒත් ඇක්සිඩන්ට් එකක් වෙන්න ඒ කියන්නේ වෙන්න තියෙන probability එක අඩු කරගන්න පුළුවන් අපිට. මේ ප්‍රොජෙක්ට් එක බේස් වෙලා තියෙන seaweed cultivation මුදු පාසි කල්ටිවේට් කරන සම්බන්ධයෙන්. මුදු පාසි ගැන හරි වැදගත් රිසෝස් එකක්. ගොඩාක් යූසර්ස් තියෙනවා. හැබැයි ලංකාවේ මිනිස්සු තාම අවබෝධ නැහැ. ඒ කොච්චර වැදගත් රිසෝස් එකක්ද කියලා. හැබැයි දැන්ට seaweed cultivation කියලා ලංකාවේ සිද්ධ වෙන්නේ මැනාවල ජැෆ්නාවල වගේ ඒරියාස් වල විතරයි. වෙන කොහෙවත් වෙන්නේ නැහැ. බැනාවල මිනිස්සු හරි පහසුවෙන් මේ සිවිල් කල්ටිවේෂන් කරනවා. මොකද ඒගොල්ලන්ට ගොඩාක් වෙලා තියෙන්නේ කාම්සි එක. ඒතර ඒගොල්ලෝ ලනු ස්ටික්ස් වගේ හරිම පහසු දේවල් අරගෙන කල්ටිවේෂන් එක ඉතයි හොඳින් කරනවා. ඒකට ඒ සිස්ටම් එකම අපිට ඇඩැප්ට් කරන්න බෑ ඩවුන් සවුත් වගේ ඒරියාස් වලට. මොකද අපිට තියෙන ගොඩක් රෆ් සී එක. ඒතර ඒ රෆ් සී කන්ඩිෂන්ස් වලදී කල්ටිවේට් කරන්න පුළුවන් වෙන විදිහේ ෆ්ලෝටිං ෆ්‍රේම් සිස්ටම් එකක් තමයි මම ඩෙවලොප් කරලා තියෙන්නේ. ඒක ඒ කියන්නේ ඉන්ඩිවිජුවල් ෆ්‍රේම් ඒක අපිට කැමති තරම් ෆ්‍රේම්ස් කනෙක්ට් කරලා මේ මෙෂ් එක උඩ පහසුවෙන් වවන්න පුළුවන්. ඊට පස්සේ හාවස් එකෙන් මම ප්‍රොඩක්ට්ස් තුනක් ඩෙවලොප් කරලා තිනවා. ෆිෂ් ෆීඩින් ඒජන්ට් එකක්, පවුඩර් ෆර්ටිලයිසර් එකක්, ලික්විඩ් ෆර්ටිලයිසර් එකක්. මේකෙන් කෝස්ටල් කමියුනිටිස් වල ලයිව්ලිහුඩ් අප්ලිෆ්ට් වෙන්න ඒගොල්ලන්ට හොඳ ඉන්කම් එකක් හොයාගන්න පුළුවන්. මම කවිෂා සෝ අපි යුනිවර්සිටි ඔෆ් මොරටුව ඉන්ටිග්‍රේටඩ් ඩිසයින් ඩිපාර්ට්මන්ට් එකේ ප්‍රොඩක්ට් ඩිසයිනර්ස්ලා අද මම එක්සිබිට් කරන්නේ මගේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එක හයිඩ්‍රේෂන් ට්‍රැකර් එකක් ස්මාර්ට් කෝස්ට් එකක් ඒක ටාගට් කරලා තියෙන්නේ ෆ්‍රීලාන්සර්ස්ලා ටේබල් වර්කර්ස්ලාට එතකොට අපිට මේ ස්මාර්ට් කෝස්ට් එක through හයිඩ්‍රේෂන් එක ට්‍රැක් කරගන්න පුළුවන් IoT based ප්‍රොඩක්ට් එකක් නිසා ඇප් එකකින් තමයි ඒක කනෙක්ට් වෙන්නේ එතකොට මේ ප්‍රොඩක්ට් එක උඩින් අපි බොටල් එක තිබ්බම ඒක weight loading cell calibration එකකින් ඒකේ volume එක detect වෙනවා. එතකොට මේ app එක through අපිට පෙන්නනවා ඒකේ volume එක කොච්චර තියෙනවද අපි කොච්චර amount එකක් අපි දැනට බීලාද කියලා. ඒකෙන් අපිට කියන්නේ weight එක අඩු වෙන්නේ නැති වෙන ප්‍රමාණයට ඒගොල්ලෝ intervals වලින් අපිට reminders alerts and notifications එවනවා. ඒතර මේ system එක design වෙලා තියෙන්නේ මේ විදිහට. කොට ආයෙ මේකේ few options ටිකක් තියෙනවා අපිට අපි ගන්න කොෆි ප්‍රමාණය එතකොට අපිට ඕනනම් time period එකක් set කරගන්න මේ විදිහට අපිට අලුත් features ටිකක් මේ course එක through user ට දෙන්න පුළුවන්. And that's the end of this vlog. Wishing all the very best to everyone who gave interviews and took part. See you soon with another vlog.